අන්න නැතුණත් අපිට ඔන්න තියෙන්න ඕන. ඒක ගුරු සනීපඤ්ඤ කියලා කියන්න ඕන. ඔන්න එක හැමතිස්සම සුරලෝකේ, ලොබන එක පරලෝකේ. ඒ බව දැනගෙන තමයි අපේ මොළ හතක් තියෙන බැසිල් ලොක්කා. එයා ස්පෙෂල් ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙන්නේ given by සුරාබදු කොමසාරිස්ට. එයා කියනවා එයා දන්නේ නැතුව එයා බබා. නමුත් බාර් ඇරලා මං ආවා කාගිල්ස් එකට. බඩු ටිකක් ගන්න කියලා ගෙදර ගෑණි සල්ලි දුන්නා. බඩු ගන්න ගියාම පස්සේ බාර් එක ඇරලා මං ගෙදරට ගත්ත බඩු පොඩ්ඩයි. බඩු කොහෙනුත් ගතයිනේ. වට්ටක 250ක් ගත්තා. හාල් කිලෝ එකක් ගත්තා. ඒ වගේම රත්ලුණු 500ක් ගත්තා. තව මේ වගේ පොඩි පොඩි පරිපුඩිකුයි ගත්තා. ඉතින් ඒව ගත්තා වගේද මහත්තයෝ බොන්න නැති වුණොත් ඉතින් ඒ නිසා තමයි අපි බොන්න ගත්තේ. දැන් මේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ජීවත් වීම සඳහා බීම අවශ්‍යයි. ඒ නිසා මම කියනවා ඔය අර බීලා වුණේ කවුද අර හාමුදුරුව කෙනෙක් අර V8 එක යන එක්කෙනා මේ මන් දන්නේ හෙන සයිස් පොර කවුද නමත් පොත ඥානසාර. ඥානසාර බීලා වුණා රුපියල් 25000ක් දඩක් ගැව්වා කොළඹ උසාවියෙන්. ඔයද උසාවියකින් ඒ හාමුදුරුවොත් මේකට අත දාන්නේ නැහැ. එයා අත දාන්නත් ඒක බොනවනේ. බීලා අවුෙත් එකනේ. ඒ වගේම අර අනිත් එක කවුද අර පොලිසියෙන් මේ ටෙලිෆෝන් එක හොරගම් කරලා ඉන්ටර්ඩික්කුනේ. මොකද නමත් දෙන්නේ නැහැ මිනිහාට. මිනිහා ඊට පස්සේ අර තම්මින්ගේ ප්‍රස්තාව කරා කෙට්ටු ආදයා. එන කෙට්ටුයි දැන්. කියන මගුලක් තේරෙන්න ගියහන්කෝ. දැන් අර තම්පත් පළදලා හොදට බහලා. දැන් මොල්ලි ඇවිල්ලා ඉන්නවා. කවුද ඥානසාරගේ ගෝලයා වගේ ඉන්නේ. මාකල් ගන්දේ සුදත්ත. අපි කියනවා ඔගොල්ලෝ මේකට වලා උද්ඝෝෂණය කරන්න එපා. බාර් වහන්න කියලා කිසිම සදාචාරයක් නැහැ. මොකද අපේ ගෑණි මේකට විරුද්ධයි. දැන් ගිගම් මලපයින්නවා. ගෑණිට මං ඡන්ද දෙන්න යන්න දෙන්නේ නැහැ බැසිල් ලොක්කලට. බැසිල් ලොක්කලට විරුද්ධව ඡන්ද දෙන්න යන්න දෙන්නේ නැහැ. හොඳ වැඩේ. මම ගිහිල්ලා ඡන්ද දෙනවා. මොකද අපිට බොන්න දෙන්න ඕන. ඒ නිසා දැන් කඩු බෝම්බ සමග පොරේ මගේ නමයි රෙජිනෝල් කුරේ. නවලගේ බෙනෙට් කුරේ කිව්වේ. නමුත් එයාටත් බාර තියෙනවා. ඒ විතරක්ද පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු මේ විපක්ෂ කට්ටිය ඔක්කොම බාර දෙන මුංග ඔක්කොම යාළුවා මල්ලේ අර රංජන්ගේ දාන්න ඕන රම්පවුමක් කටේ මේ වෙලාවේ රංජන් කියන දේවල් ඇත්ත බාර් ගානක් තියෙනවා එතනෝල් කාර්යය මේ අර ජොනියට බාර් ගානක් තියෙනවා උංග දුප්පත් කරන්න දෙන්න බෑ අපිට ඒ මිනිස්සු රටක් වටින මිනිස්සු ඒ නිසා තමයි සර්ට් මොලේ පෑදිලා බාර් අරින්න දුන්නේ දුප්පත් මිනිස්සුන්ට පොඩ්ඩක් වේලක් නොකා හරි ඉඳලා වේල් දෙකක් කන්න කියන්නේ වේල් දෙකක් කාලා හොඳට බීපල්ලා අරක්කු අරන් තියාගෙන ඉන්න. දැන් මම කියනවා ත්‍රිවිල් කට්ටියට ත්‍රිවිල් මල්ලිලට මාර ප්‍රශ්නයක් තමයි. මොකද යනකොට චෙක් කරනවා. කියපල්ලා මොන අරක්කු බෝතල් දෙකක් ගත්තා. කාගිස් එකට යන්නේ. අරක්කු ගන්න යන්නේ. නැත්නම් බාර් එකට යන්නේ. කිව්ව ගමන් පොලිසිය යන්න දෙනවා. යනකොට චෙක් කරොත් කොහෙද යන්නේ කියලා ඇහුවොත් ගෙදර ගියා. මොකද අරක්කු ගන්න ගියේ. ඉලකෝ මාර කතාවක් නේ. ඉතින් අරක්කු ගන්න යන්න පුළුවන්. අනිත් ඒවානේ වහලා තියෙන්නේ. අනිත් ඒවා වහලා තියෙන නිසා අරක්කු ගන්න යන්න පුළුවන්. හැබැයි යාපනයේ ඔය සෙල්ලම් බෑ. යාපනයේ වහලා තියෙන්නේ. අපි කියනවා මේකට මිනිස්සුන්ට ආදරය නිසා තමයි මේ දේ කළා තියෙන්නේ. ඒක නිසා අපි විසනම ආචාර කරනවා මේ ආණ්ඩුවට තවත් හොඳට බොන්න දෙන්න. බොන එක හැමතිස්සම සුරලෝකේ සර්ලගේ ලෝකේ. තාත්තා තමයි තාත්තා හොඳටම කරේ. සර් තමයි හොඳටම කරේ. එහෙනම් ජය වේවා. ප්‍රශ්නේ තියෙන්නේ ගමේ කොල්ල ගංජා චුට්ටක් ගහපැත්තේ ඕන අපිට බයිනා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් කී දෙනෙක් ගහනවද? ඔවා නොගහනවා නම් බුද්ධිය තියෙන්න එපයි. මුන් ගංජා ගහලා අරක්කු බීලා ඒතොරම ගහලා අයිස් ගහලා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ මුන්ට ගෑනු පිරිමු දෙකම මතක නැහැ. මහා සංඝරත්නය මතක නැහැ. කියන්නම් වාලේ කියනවා. මම ලාල්කාන්ත මහත්මයාගේ ඉල්ලන්න කැමති. ඔබතුමා කරුණා කළා මීන්තලේ රජමහා විහාරාධිපති හාමුදුරන්ගෙන් සමාව ගන්න නැත්නම් මේක ඉල්ලාස් කරගන්න. මොකද උන්වහන්සේ ඇවිල්ලා මේ එක එක ඕන විදිහට නටන කෙනෙක් නෙවෙයි. මහා සංඝරත්නය සංස්කෘතිය ඉතිහාසයේ මේ සියල්ලම වත්මන් රජේ විනාශ කරා. බුද්ධ ශාසන මාතාන්තෙත් කෑවා. ඊළඟට රාජලාංජනෙත් විනාශ කරා. රාජලාංජන 3ක් දාලා තමයි. එකෙක් උඩට එකක් පල්ලහට එකෙක් කොහෙටද මන් දන්න දාලා තිනවා. ඊළඟට ධම්මචක්කේ වෙනුවට මුන්ගේ අර රාවමත් වෙන ඒ රාවම දාලා තියෙන්නේ.
ඒ කල්පනා කරගන්න ජනාධිපතිවරයාගෙන් මං ඉල්ලා සිටින ජනාධිපතිතුමනි මේවා කර ඇහුම්කන් දෙන්න. ඔබතුමාලා මේ රට කරන්න ඕන නම් ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන ජනතාවගේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න. හැබැයි ටික කාලෙයි අරගලෙන් ගෑවේ ටික කාලයයි ටික දෙනයි ආවේ යම් විදියකට සියලු ජනතාව එකතු වෙලා අරගලයක් ආවොත් එහෙම ඔබතුමාලා කොහොමද බේරෙන්නේ කියන එක ඒකත් සටහන් කළා තියාගන්න ලෙස මං ඉල්ලා තිබුණා. හැබැයි මහා සංඝ රත්නයට ගහන එක වහාම නතර කරපියව මේ YouTube කාර්යයක් ඉන්නවා මුන්ට ඕන විදියට මහා සංඝ රත්නය තමයි අල්ලගන්නේ. ඇයි බොල මුස්ලිම් ආගම තියෙනවා, කතෝලික ආගම තියෙනවා, ඊළඟට හින්දු ආගමද මුන් එකකටවත් ගහන්නේ නැහැ. කතෝලික ආගම සමහර මෝටර් සයිකල දරුවව අරයි යනවා. මහා ඈ සූත්‍යයක් කියන ගංජා පොඩක් නේ බං. ඈ ඔවා ගහලා පොඩක් ගහලා එනවා ඇති. අපිට දැන් මාදේවේදිත් ඔවා සමහරට ගමේ කොල්ලෝ ගහනවා බං තියාපන්. ඒක ගුඩු සනීපඤ්ඤ. ඕකේ. මේ සමාජයක් නේ තිබුණේ. ඊට පස්සේ දැන් ඒක විධිමත් කරලා පංජාබ් ඇඳුම මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් බුර්කාව කියන්නේ මොකක්ද? බුර්කාව කියන්නේ මොකක්ද? ඊළඟට නිකාබය සමහරවිට මේ S2යි. මේ ඔක්කොම වැහිලා දැන් මම වතුර ගන්න පුළුවන්. දැන් මම මේ කල්පනා කරලා තමුසේ වගේ එකෙක් මොන කරුමයකට ඉපදුනාද කියලා ඕන. මේ දවස්වල අපිට පේනවා ප්‍රිය පදවනවා සමහර මේ මුස්ලිම් කාන්තාව. ඒගොල්ලන්ට කොහොමද ලයිසන් දුන්නේ? මොකද්ද මේ විකාරය? ඒක අපහාසයක් පිළිසරේ මම Facebook එකේ අරේනේ දාලා තියෙනවා. ඒතර පොලිසිය නෝනලටත් ඉල්ලයිනේ, පොලිසිය මහත්තුරුටත් ඉල්ලයි කියලා මේ වගේ දෙයක්. අන්න එතන තොට පිස්සුද යකෝ? විචනය කරනවා නෙමෙයි. ඒකනේ දැන් නඩුකාරතුමෙක් අපි විනිශ්චාසනයේ ඉන්න විදිහ අපිට පේනවනේ. හැබැයි අපි දැකලා නැහැනේ මුස්ලිම් නඩුකාරතුමන්ලා කොයි වෙලාවකවත් ඒ ආධුනික ඇඳුම් අඳගෙන ඉන්නවා අපි දැකලා නැහැ. හරි. එතකොට නීතිඥ මහත්තුරුත් අපි දැකලා නැහැනේ. අර පල්ලියට යනකොට වගේ හිස ආවරණය කරගෙන ඒක අපි දැකලා නැහැනේ. ඉතින් ඇත්තටම වැළුවොත් අනවශ්‍ය ප්‍රශ්න තමයි. ඒ කියන්නේ ඒ රටක මේ මහා සංස්කෘතිය කොහොමද ගොඩනැගිලා තියෙන්නේ? ඒකට අනුගත වෙන්නේ කොහොමද කියන එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඇඳුම් වලින් ඒකයි මම කියන්නේ සමාජ බෙදුම්වාදයේ හරි නරක තැනකින් කෙලවර වෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙන්න මේක තමයි කියන්නේ කතාව කියලා. දැන් අර මේකතර අර භූම දානය කරනවද මේ පුලුස්සන වගේ ප්‍රශ්නයක් නේ. අදානේ. කොච්චර බෙදලා මරාගත්තද? අවසානයේ සිද්ධ වුණේ මොකද්ද? ඉතින් මම මේ කියන්නේ පොඩි තරකින් පටන් ගත්තට මේව කෙලවර වෙන්නේ ඉතාම නරක තැනකින්. අනේ මේ නිකන් රංගපාන්න නැතුව හිටපන් බං. ත්‍රිලෝක විජයපත්‍ර පවන් සවන ලෝකේ වෛවරණ හීන පේනවා. ත්‍රිරෝධ කැරකෙන මේ වෛතාල යාමේ සංසුන් හීන බිඳිනවා. භාව ආදරේ ගීතේ ත්‍රිලෝකේ ඇඳිලා තියෙනවා. සංසාරේ දකින දැස ගීතකින් ඇහැරේ අපි එකතන කැරකෙනවා කියලා. Jangan apa dia kau? Kau. Makan ni. Dia balik murah. Ayo, kawai. මුලසනපුර මන්තුමනි මේ ත්‍රිලෝකය කියන්නේ මේගොල්ලන් කිව්වේ ත්‍රිරෝධේ. ත්‍රිරෝධ රථයක රෝධ තුනක් නැතුව රට දුවන්න බෑ. ත්‍රිරෝධේ දුවන්න බෑ. එතකොට ත්‍රිලෝක එක රෝධයක් නොමැතිව දුවන්න බෑ කියන එකත් සිංහල දෙමළ මුස්ලිම් කියන ජාතීන් වලින් එකෙක් හරි මග හැරලා අමතක කරලා අතාරලා මේ සමාජයේ ඉදිරියට යන්න බෑ කියන එකයි ඒ සිද්ධිය කිව්වේ. ආයි මේගොල්ලන් අල්ලගත්තේ අර කැලේ පවන් සවන ලෝකේ ආතල්ලු නටක් ගාලා අම්මට මේක සින්දුවකුත් තියෙනවා. මගේ රෝහණ බණ්ඩාරත් මේක ගැන කිව්වා. රෝහිණියක්වත් කිව්වා. ඒතර එකක් තියෙනවා. ಜಾති පවන් ආව ආදරේ ගීතේ. මොකද සිංහල දෙමළ මුස්ලිම් කියන මේ ජාතින් ආදරය පතාගෙන ආපු අය. ඒ නිසා ඒ අත් එක්ක ඒ ආදරෙන් අපි ජීවත් වෙන විදිය එකට බැඳිලා ඉන්න ඕනේ කියන එකයි කියන්නේ. මේ වගේ වදන් ඒක අන්තිමවත් කියනවා ත්‍රිරෝධේ ඇඳිලා තියෙනවා කියන්නේ ත්‍රිරෝධවල පිටිපස්සේ ලියලා තියෙනවා කියන එක. මේ ගීතේ තේරුන්නේ නැතුව අර තවත් එකක් තියෙනවා සංසාරේ දකින්න දැස ගීතකින් නැහැරේ අපි එකන මේ සංසාරේ ජාතීන් එක්කසලා සමගින් සමාදානයෙන් මේ සමාජය ඉදිරියට යන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි හැමදාම එකතන කැරකෙනවා. දැන් අද වෙලා තියෙන ලංකාවට අපි එකතන කැරකෙනවා. අපි ජාති වශයෙන් බෙදිලා ආගම් වශයෙන් බෙදිලා මොකද බණ කියන්න ඕන මිනිස්සු දේශපාලනය කරනවා. දේශපාලනය කරන්න ඕන මිනිස්සු බණ කියනවා.
පැවිදි මිනිසු ගිහියෝ වෙනවා, ගිහියෝ පැවිදි වෙනවා. දැන් මේ ලංකාව කැරකිලා තියෙන ඇත්තට. මේ කැරකිලා තියෙන මේ රටේ මිනිසුන්ට මේ රට ගැනවත් තමන්ගේ මේ රටේ ජීවත් වෙන අනාගත පරපුර ගැනවත් උමනාවක් නැහැ. උමනාවක් නැහැ. ඇඟ කිලිපොලා යන අනාවරණයක් කළේ. ඒ වගේම මතක් කරන්න ඕනේ උපාධිධාරීන්ගේ ප්‍රශ්නය. අර තඹුත්තේගම රම්බණ්ඩගේ කොල්ලා, අර ඔබ තමුන්නාන්සේලාගේ පන්තියේ එක්කෙනා, ඔබ තමුන්නාන්සේලා පත් කරගත්තු ජනාධිපතිවරයා, අන්න එයා කියනවා උපාධිධාරීන්ට රස්සාවක් නම් විභාග ලියපල්ලා කියලා. හරි සතුටුයි. මෙහෙම කියන්නේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් දේශපාලනයට අත්පොත් තබපු රටේ ජනාධිපතිවරයා. මේගොල්ලෝ මෙහෙමයි අධ්‍යාපනයට සැලකුවේ, මේගොල්ලෝ මෙහෙමයි කාන්තාවන්ට සැලකුවේ. මම මේ ආණ්ඩුවට කියනවා ඕගොල්ලෝ පැලවත්තෙන් සල්ලි දීලා සල්ලි වලට කුණුහරුප කියන ඩෝබි බලකායට අපි බය වෙන්නේ නැහැ. මේ ඔළුවේ ටික මේ තරුණ පරම්පරාව දැවැන්ත තරුණ පරම්පරාවක් විදිහට අපි ඉස්සරහට ගෙනියනවා කියන එක මතක තියාගන්න. වෙනිසුලාවේ අද වෙනකොට සමාජ මාධ්‍ය තහනම් කළා. ඊයේ මම දැක්කා ට්‍රම්ප් ජනාධිපතිතුමා සකබනේ දෙයිතිකාර මහත්තයා. මාත් සකබටකින් අහලා බේරිලා මම කියන්නම් කිව්වා ඒ ළමයින්ට මේ වෙනිසුලාවට ඒක ලබා දෙනවද නැද්ද කියන එක. එතකොට ට්‍රම්ප් ජනාධිපතිතුමාත් අපිට හම්බ වෙන්න ක්‍රමයක් තියෙනවා. සකබ මහත්තයා හම්බ වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔය 100ට කීයක් තිබ්බේ ඇමරිකාවෙන් ගැහුවේ මේ බද්දක් 100ට කීයක්ද ගැහුවේ? ඔව් දැන් කීවත් 30ටද කොහෙද අඩු කරානේ. ඒක අඩු කරේ කවුරුවත් නෙමෙයි අපි දන්න දරුවෙක්. මගෙනුත් ඇහුවා. ඒ ළමයා එංගලන්තේ ඉගෙන ගන්නේ කේම්බ්‍රිජ්. ට්‍රම්ප් මහත්තයාගේ දරුවෙක් හා මුණුබුරෙක් ඒ දරුවත් එක්ක ඉගෙන ගන්නවා. ඒ හරහා තමයි මේ 100ට ආවේ. 100 ආවේ එංගලන්තේ ඉන්න ළමයාගේ හරහා කතා කරලා තමයි වටේ ගිහිල්ලා කතා කරලා තමයි උගත්තේ. දැන් මේ අපි කිව්වේ නෑ. දැන් කියනවා. ඒ හින්දා රම් ජනාධිපතිතුමා හම්බ වෙන්නත් ඒ දරුවාට කියලා අකබ හම්බ වෙන්නත් කතා කරලා Let's go. මේ කරන විනාශ නවත්තන්න, රට දියුණු කරන්න, සිස්ටම් චේන්ජ් කරන්න කිසි ගැටලුවක් නැහැ. අපි සහයෝගය දෙකනවා. මේ රට කලම්බලා විනාශ කළා අතිගෞරවනීය පරම පූජනීය මහානායක මාහිම්පාන් වහන්සේලා ගාවට කියලා අවසානයේ උන්වහන්සේලාට දෝෂාරෝපණ, උන්වහන්සේලාට පරිභව කරලා මේ සමාජ මාධ්‍ය හරහා බැනලා අවසානයේ අනුර කුමාර ජනාධිපතිතුමා අධ්‍යාපන ප්‍රතිষ্ঠাන නැත්නම් 6 වෙනි ශ්‍රේණිය මේ වෙනකොට අකුල්ලාගෙන ලබන අවුරුදු දක්වා අරන් ගිහිල්ලා තියෙන ගොඩක් ස්තුතියි. පින් සිද්ධ වෙනවා. අපිට චරිත ඝාතන කළා, තරජන කළා, මරන්න හැදුවා, විවිධාකාර චෝදනා කරා. අපි ජයග්‍රහණය කරා. රටේ මිනිස්සු දරුවෝ වෙනුවෙන් හඬ නගපු සියලුම දෙනාට নমස්කාර කරනවා, ආචාර කරනවා. රටේ ජනතාවගේ උතුමන් වහන්සේලාගේ මඬ ගහලා හරි මඬ කාලා හරි වැඩේ නැවැත්තුවා. මීට වැඩිය හොඳයි.